දරුවනේ අද අපි 10 වසරේ විද්‍යාවේ පළමු පාඩමට අදාළ ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරමු. ඊට පස්සේ මම ඔයාගෙන් ප්‍රශ්න කිහිපයක් අහනවා. ඒවට උත්තර දෙන්න ඕනේ. ඔයා ඒකට කැමතිද? සජීවී පදාර්ථය සෑදීමට අවශ්‍ය ප්‍රධාන මූලද්‍රව්‍ය මොනවද? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්. මීළඟට කියන්න බලන්න ළමයි සජීවී පදාර්ථයේ අඩංගු ප්‍රධාන ජෛව අණු මොනවද කියලා. මීළඟට කියන්න බලන්න ළමයි සජීවී පදාර්ථයේ අඩංගු ප්‍රධාන ජෛව අණු මොනවද කියලා. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ්, නියුක්ලික් අම්ල. එහෙනම් කියන්න බලන්න කාබෝහයිඩ්‍රේට් සෑදී ඇති ප්‍රධාන මූලද්‍රව්‍ය මොනවදද? එහෙනම් කියන්න බලන්න කාබෝහයිඩ්‍රේට් සෑදී ඇති ප්‍රධාන මූලද්‍රව්‍ය මොනවදද? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. ඔහෙනම් කියන්න බලන්න කාබෝහයිඩ්‍රේට් වර්ග මොනවද බ? මොනොසැකරයිඩ, ඩයිසැකරයිඩ, පොලිසැකරයිඩ. මම නිවැරදිද ගුරුතුමිය? ඔව්, ඒක හරි. ඔහෙනම් කියන්න මොනොසැකරයිඩ වර්ග 3ක් සඳහා ටීචර්, ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස්, ගැලැක්ටෝස්.